සබාදහමට පරිසරයට බොන්සායි වලට ආදරය කරන මගේ යාළු හැමෝම අදත් මගේ YouTube channel එකට බොහොම ආදරෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් මම අද ඔයගොල්ලන්ට කියලා දෙනවා මෙච්චර කාලයක කවුරුත් කියලා නොදීපු විශේෂ කරුණු කිහිපයක් මේ වීඩියෝ එකෙන් මම කියලා දෙනවා. ඉතින් මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් කතා කරනවා බොන්සායි වල drift wood style එක. එහෙම නැත්නම් dead wood එකක් හදාගන්න. කියන්නේ මැරී ගිය කොටසක් තියෙන ගසක් නිර්මාණය කරගන්න විදිය මේ වීඩියෝ එකෙන් කතා කරනවා. අපි මේ driftwood style එක එහෙම නැත්නම් deadwood එකක් තියෙන බොන්සායි ගහක් හදාගන්න ක්‍රමයට අපි බොන්සායි ගහක් නිර්මාණය කරගන්නකොට අපිට කතා කරන්න ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඒ තමයි ශාරි සහ ජින් සහ ගූරෝ. මේ කොටස් තුනට අමතරව තියෙනවා ටනුකි කියලා තවත් ස්ටයිල් එකක්. ඒක බොන්සායි ස්ටයිල් වල ලොකු වැලිව් එකක් තියෙන එකක් නෙමෙයි. ඒක උපක්‍රමයක්. ඉතින් මම ඒ ගැනත් ඔයාලට ඒ හැම කොටසක් ගැනම පුළුල්ව තව වීඩියෝස් කරලා දානවා සහ ඊට අමතරව මම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට ශාරි නිර්මාණයක් එහෙම නැත්නම් ශාරි කියන්නේ මොකක්ද කියන එක තමයි කතා කරන්නේ. ඉතින් මෙතනදී මම මගේ driftwood එක කියන්නේ ශාරි නිර්මාණයක් ශාරි කොටසක් නිර්මාණය වෙච්ච බොන්සායි ගහක් උපයෝගී කරගෙන ස්වාභාවිකව හැදිච්ච කොටසක් උපයෝගී කරගෙන තමයි මම ඔයාලට මෙතනදී පැහැදිලි කිරීම කරන්නේ. ඉතින් ඊට අමතරව අපි deadwood එකක් එහෙම නැත්නම් driftwood එකක් හදනවා නම් අපිට නැතුවම බැරි කොටසක් තමයි lime sulfur කියලා කියන්නේ. ඉතින් ගොඩක් අය මේක ලංකාවේ කවුරුත්ම කියලා දීලා නැහැ lime sulfur හදන විදිය. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට හරියටම කියලා දෙනවා කොහොමද lime sulfur ගෙදර ඉඳලා 100%ක් සක්සස් විදියට lime sulfur හදාගන්න විදිය මේ වීඩියෝ එකේ කියලා දෙනවා. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක අවසන් වෙනකන් රැඳී ඉන්න. අපි එන වැඩි කතා නැතුව වැඩි පටන් ගමු. අද මම මේ වැඩි ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ ගහ උපයෝගී කරගෙන. ඉතින් මෙතනදී අපිට deadwood එකක් හදනවා නම් අපිට නැතුවම බැරි කොටසක් තමයි මේ lime sulfur කියලා කියන්නේ. ඉතින් මේ තියෙන්නේ මම ගෙදරදී හදාගත්ත lime sulfur. මේක 100%ක් සාර්ථකයි. ලොකු කොටසක් කාලෙක කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අපිම නිර්මාණය කරගත්ත හොඳම ප්‍රොඩක්ට් එකක් නිසා මේක 100%ක් සාර්ථකයි. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කියලා දෙනවා කොහොමද මේක සාර්ථකව ගෙදරදී ඔයගොල්ලන්ටත් හදාගන්න විදිය කියලා දෙනවා. ඇත්තටම බොන්සායි නිර්මාණය කරන්න අලුතෙන් ආපු කෙනෙක් දන්නේ නැතුව ඉතින් මේ lime sulfur වලින් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා ඉතින් මේ වීඩියෝ එක අවසන් වෙනකොට ඔයගොල්ලන්ට පුළුල් අවබෝධයක් ලැබෙයි ඇත්තටම මේකෙන් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඊට අමතරව ඔයාලට සරලව පැහැදිලි කරොත් මේකෙන් සිද්ධ වෙන්නේ දි รา ගේ කඳ කොටසක් තියෙන කොටසකට මේ lime sulfur ආලේප කරාම ඒකේ කිසිම බැක්ටීරියාවකින් හෝ දිලීරයක් එන්නේ නැතුව ඒ කඳ කොටස දීර්ඝ කාලීනව ඒ කියන්නේ මේ ජපානයේ වගේ රටවල තියෙනවා අවුරුදු 6-700 පරණ ගස් තියෙනවා lime sulfur ආලේප කරලා ඒ කඳ කොටස ඉතින් එහාට දිරන්නේ නැතුව පවතිනවා. ඔයාලට පේනවා මෙතනදී මේ ස්වාභාවිකවම දිරලා ගිහිල්ලා මේ පැත්තෙන් එන මේ කොටස ප්‍රාණවත් කොටස මේ කොටස දි รา ගිය කොටස. ඔයාලට පේනවා දැන් ඒක ලියලා ඉතින් මේක සාමාන්‍ය මේ විදියට වෙන්න අවුරුදු දෙකක්වත් යනවා මේ විදියට ලියලා හැදෙන්න. ඔයාලට පේනවා ඊටමත් ස්වාභාවිකව තමයි මේ driftwood එක හැදිලා තියෙන්නේ. ඉතින් අපි දැන් මෙතනදී මෙන්න මේ ටික සාමාන්‍ය මේ වගේ පොඩි පිහිතලයක් හරි මොකක් හරි භාවිතයට අරගෙන ඒ කියන්නේ මේ වගේ දේවල් භාවිතයට අරගෙන මේ වගේ මේ කොටස් සුද්ධ කරලා ඒ කියන්නේ පහසුවෙන් කැඩලා යන ඒවා ටික අයින් කරලා දාන්න ඕනේ. නැත්තම් ඒක ඒ කොටස හිටින්නේ නැහැ. ඉතින් ඒ කොටස අයින් කරලා මේ දැන් මේ ටික නම් හොඳ හයියයි. මේ ටිකත් හයියයි ඔයාලට පේනවා. ඒ වගේ කොටස් ඇරෙන්න
දැන් ඔයාලට පේනවා මෙන්න මෙතන ASCII මේ ටිකේ තියෙනවා මේ වගේ කොටස් වල ඔයාලට පේනවා පහසුවෙන් කැඩලා යන කොටස්. ඉතින් අපි මේ වගේ නිර්මාණයකට කියන්නේ ශාරි නිර්මාණය. ඊට අමතරව ඔයාලට පේනවා මේ එකම ගහේ මෙන්න මේ අත්ත ස්වාභාවිකවම මැරලා තියෙනවා. වේල්ලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ මෙතන මේ කලින් යොදපු කට් එකක් නිසා මම හිතන්නේ එහෙම වෙලා තියෙනවා. මේ දැන් මෙන්න මේ වගේ කොටසක් අපිට පුළුවන් ඒ කියන්නේ වටේට මෙන්න මෙහෙම පොත්ත යවලා දැන් මෙන්න මේ හරියක් වෙනකන් මේ ටික ප්‍රාණවත් ඔයාලට පේනවා. ඔයාලට පේනවා හරියටම. ඔයාලට zoom කරලා මම පෙන්නන්නම්. ඔයාලට මෙතන පේනවා මෙතනින් පල්ලෙහා ටික ප්‍රාණවත් මේ හරියටම. ඒක ස්වාභාවිකවම වෙලා තියෙනවා. මම ඔයාලට මුලින් කිව්වා මේ නිර්මාණයේදී කොටස් තුනක් තියෙනවා කියලා. ශාරි, ජින් සහ වූරෝ. ඉතින් මේ ලොක් කොටස අපි හඳුන්වන්නේ ශාරි කියලා. මෙන්න මේ වගේ අත්තක් අපිට පුළුවන් මේ අත්තෙන් ජින් නිර්මාණයක් කරගන්න. ඒ කියන්නේ මේ අත්තේ මේ හරියින් අපිට කට් එකක් දාලා මේ අත්තේ තියෙන පොත් අයින් කරලා මේ අත්තට සම්පූර්ණයෙන් ඒ කියන්නේ සම්පූර්ණ පොත්ත අයින් කරලා අපිට පුළුවන් ලයිම් සල්ෆර් මේකට ආලේප කරන්න. ආලේප කරාට පස්සේ සම්පූර්ණ සුදු පාටට හුරු කොටසක් හැදෙන සම්පූර්ණ සුදු පාට වෙලා මේක වේලෙනවා. අන්න ඒ වගේ නිර්මාණ වලට තමයි අපි ජින් කියලා හඳුන්වන්නේ අන්න ඒ වගේ කොටස්. ඉතින් අපිට ඒක මේ ගහේ ස්වාභාවිකවම වෙලා තියෙනවා. ඉතින් දැන් අපි කරන්නේ මේ කොටස මෙහෙම සුද්ධ කරලා ඔයාලට තේරෙනවා මේ පොත්ත වේලිච්ච කොටස අයින් කරලා අපි මේ විදිහට නිර්මාණය කරගත්ත කොටසේ අපි ආලේප කරනවා ලයිම් සල්ෆර්. ඉතින් ඒකට මේ වගේ පොඩි පින්සලක් අරගෙන ඔයාලා බලන් ඉන්න කොහොමද මේ ආලේප කරාට පස්සේ මේක වෙනස් වෙන්නේ කියලා ඔයාලා බලන් ඉන්න. හරි ඔයාලට පේනවා දැන් මේ ගහ මම දැන් ලයිම් සල්ෆර් ගහලා ඔයාලට පේනවා කොච්චර වෙනසක් වෙලා මේක අතිශය අලංකාර විදියට අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ විදියට අපිට දැන් මෙහෙම ගහලා තව කෝඩ් එකක් දෙකක් විතර ගන්නකොට මේක තව තනි සුදු පාට වෙලා පුදුම ලස්සනක් ඉන්නේ. ඉතින් මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද මේ ලයිම් සල්ෆර් අපි ඇත්තටම ගෙදරදී හදාගන්න කියලා.